ආයිබෝන් යාළුවනේ කොහොමද? ඉතින් පින්වල ගමනේ දෙවෙනි කොටස තමයි අද අපි ඔයාලට අරන් එන්නේ. මේ අපි යන්නේ පින්නවල අලියනාථාගාරයට නුදුරින් ඇති පින්නවල සත්තු උද්‍යානයට. සත්තු උද්‍යාන කියලා කියද්දී අපිට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ දෙහිවල සත්තු උද්‍යානනේ. හැබැයි පින්නවල සත්තු උද්‍යානයේ දෙහිවල සත්තු උද්‍යානයට වඩා කොච්චර වෙනස්ද කියලා ඔයාලා මෙහි එකපාරක් හරි ඇවිල්ලා තියෙනවා නම් ඔයාලට තේරෙයි. එතනින් ඉස්සෙල්ලාම කතා කරන්න ඕන පරිසරයයි පිරිසිදුකමයි. මෙතනින් ඇතුල් වෙච්ච ගමන්ම පරිසරයේ තියෙන ලස්සන කියලා නිම කරන්න බෑ. ඔයාලට පේනවනේ කොච්චර ලස්සනද කියලා. අනිත් එක පිරිසිදුකම. මේ සත්තු උද්‍යානයේ හැම තැනක්ම මේ වගේ ලස්සනයි පිළිවෙලයි. බැලුව බැල්මටම කියන්න පුළුවන් මේ සත්තු උද්‍යානය කොච්චර හොඳට පාලනය වෙනවද කියලා. ප්‍රධාන ගේට්ටුව පහු කරලා ටිකක් දුර ඇවිදන් ආවම අපිට හම්බෙනවා මේ ගොඩනැගිල්ල. මෙතනින් තමයි සත්තු අත්තට ඇතුල් වෙන්න ටිකට්ස් ගන්නෙ. අපේ දෝනි කොහොමත් සත්තුන්ට ගොඩක් ආසයි. ඉතින් සත්තු අත්තට ඇතුල් වෙන්නත් කලින්ම අපේ දෝනිට ආස හිතිලා. මෙයාලට කෑම කවන්නත් අපේ දෝනිට අවස්ථාව හම්බුණා. මේ අය අතරේ සුදු ගෝනෙකුත් ඉන්නවා. මෙයාලට කියන්නේ ඇලි ගෝන්නු කියලා. මේ ඇලි තත්ත්වය ඇති වෙන්නේ ජාන විකෘතියක් හින්දා. ඉතින් ගෝන්නු විතරක් නෙමේ සත්ත්ව ලෝකයේ ඕනම සතෙක් ඉන්න පුළුවන් මේ ජාන විකෘතිය නිසා ඇලි භාවයට පත් වෙච්ච. සමහර විට ඕගොල්ලොත් එහෙම සත්තු දැකලා ඇති. දැකලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ විවිධ ප්‍රදේශවල මෙන්න මේ ඕලුමුවා ඉන්න මේ ඉන්නේ මේගොල්ලෝ. මේගොල්ලන්ට විවිධ ප්‍රදේශවල විවිධ නම් කියනවා. ඕලුමුවා කියනවා, විල්මුවා කියනවා, වැලිමුවා කියලා කියනවා. ඉතින් එයා එකම සතාට. මේ ඉන්නේ ගෝනමුවා. අර ඉන්නේ මේ ඉන්නේ ගෝනමුවා. ඕගොල්ලෝ මතක තියාගන්න ලංකාවේ කුර තියෙන සත්තුන්ගෙන් ලංකාවේ කුර තියෙන සත්තුන්ට අං තියෙන පිරිමි සත්තුන්ට විතරයි. අං තියෙන්නේ. ඒ කියන්නේ ගැහණු සත්තුන්ට නෑ. හැබැයි පිටරට නම් ගැහණු සත්තුන්ට සහ පිරිමි සත්තුන්ට දෙගොල්ලන්ටම අං පිටලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ හිතනවා ඇති මේ අංගක් ආවට පස්සේ සදාකල් ඒ අංග තියෙනවා කියලා. එහෙම නෑ. මේ අං 7 වතාවක් වැටෙනවා. පළවෙනි පාර එන අං දෙක කූරු දෙකක්. මම ඔයාලට පෙන්නන්නම් දැන්. සත්තුන් තියෙන කූරු දෙකක්. ඊට පස්සේ තමයි ඒ අං දෙවෙනි තුන්වෙනි පාර යනකොට අතු බෙදෙන්නේ. එතකොට අපි ඕගොල්ලෝ මේ පැත්ත බලන්න. මේ පැත්තේ ඉන්නවා කුර තියෙන සත්තුන්ගෙන් පොඩිම සතා. කුර තියෙන සත්තුන්ගෙන් පොඩිම සතා. අර මෙයාට කියනවා මවුස් ඩියර්. එහෙම නැත්නම් මීමීනා සිංහලෙන් කියනවා. මේගොල්ලෝ කැලේ ජීවත් වෙන්නේ කිසිම කෙනෙකුට කරදරයක් නැතුව අහිංසක විදිහට. හැබැයි එහෙමනම් අපේ සමහර අය මේ අහිංසක සත්තු මරන් කනවා. මෙයා බය වෙලා මීටර් 100ක් විතර ගියොත් heart attack එනවා. අපේ මේ පින්නවල ගමන පුරාවටම අපිත් එක්ක ඉඳගෙන මේ විස්තර කියලා දෙන්නේ අරුණ මහත්මයා. එයා පුදුමාකාර විදියට සත්තුන්ට ආදරය කරන මිනිස්සෙක්. ඉතින් අරුණ අයියා එයාට බොහොම ස්තුතියි. අපිව පින්නවල සත්තු උද්‍යානයේ පමණක් නෙමේ පින්නවල අලියනාථාගාරේ පවා හැම තැනම එක්කන් ගිහින් හැම විස්තරයක්ම අපිට කියලා දුන්නට.
යනවා ආහාර ටික බඩට යනවා. ඒකට මේගොල්ලොන්ට දැන් කන කෑමෙන් සහ මේගොල්ලෝ ලොකු වෙනකොට තමයි මේගොල්ලන්ගේ පාට හැදෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ කවුද කියලා. මේ ඉන්නේ ෆ්ලෙමින්ගෝ කුරුල්ලෝ. මාළු දාන ඇතිනේ. අපි මේ යන්නේ කිඹුල්ලු බලන්න. ඉතින් ඇතුල් වෙන තැනම මෙන්න මෙහිම දෙයක් තියෙනවා. බලන්නකෝ. යාළුවනේ මේ තියෙන්නේ කිඹුලෙකුගේ ඇත්ත ඇට සැකිල්ලක්. ඔයාලට පේනව නේද මේ වැව දෙකට බෙදලා තියෙන්නේ. මේ පැත්තේ ඉන්නේ හැල කිඹුල්ලු, මේ පැත්තේ ඉන්නේ ගැට කිඹුල්ලු. ගොඩක් ඉන්නවද? ඔව් මේ පැත්තේ 5 දෙනෙක් ඉන්නවා. මේ පැත්තේ දෙන්නෙක් ඉන්නවා. මේගොල්ලෝ මැණික් ගඟේ, කැලණි ගඟේ මිනිස්සු මරන් කාපු කිඹුල්ලු. ඒ කියන්නේ රජයෙන් නියම වෙලා තියෙන මරන්න අපි ඊට පස්සේ මරන්න එපා කියලා අපි මෙහාට ගෙනලා දාලා තියෙන්නේ. ඒ තරම් භයානක සත්තු. ආයෙ වැටුනොත් මේ පොඩි තමයි 아무තෙන් කන්න දෙයක් නෑ, කුරුසු කරන්න දෙයක් නෑ, කනවා තමයි. ආයෙ දෙන්න. එන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න මේගොල්ලොන්ට අපිට ආහාර ජීර්ණ වෙන 104ක් 5ක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ අපිට නිතරම බඩගින්න. මේගොල්ලොන්ට 145 ඉඳන් 85 දක්වා ජීර්ණ වෙනවා ආහාර ඇඟට. එතකොට බඩගිනින්නේ නැහැ නිතරම. මේගොල්ලොන්ට බඩගිනි උනාට පස්සේ තමයි මේගොල්ලෝ ආහාර හොයාගෙන යන්නේ.
දැන් ඕගොල්ලෝ අපි නම් අද උදේට කන්නේ මෙහින් දවල්ට කන්නේ මෙහින් අරින් මෙහින් කියලා හදා ගන්නවා ගමනක් යන්න යනකොට. මේගොල්ලෝ එහෙම නෙමෙයි බඩ පිරුණාට පස්සේ නිදා ගන්නවා බඩේක නිදාට පස්සේ ආහාර හොයාගෙන යනවා. දැන් බඩගෙන ඉන්න වෙලාවක ඕගොල්ලොන්ට අපිට රස දෙයක් කන්න හිතුනොත් සහ දැනුනොත් සුවඳක් ආවොත් කටර මොනවද දෙන්නේ? කෙලෙන මගේ නම් එන ඕගොල්ලෝ එනවා ඇති. එනවා. එහෙමනම් ඕගොල්ලෝ හිතනවාද මෙයාගෙත් එහෙම දැන් අපි කියන රස දෙයක් දැක්කොත් දැන් බඩගෙනලා යන්නේ මුවෙක් බල්ලෙක් අපි හරි දැක්කොත් මෙයාට කෙලෙයි කියලා. මතක තියාගන්න මෙයාට කවදාකවත් කිඹුලට කෙලෙන්නේ නැහැ. ක්‍රේට ගන්ති නැහැ. ක්‍රේට ගන්ති නැහැ කිඹුලා. ඒ හින්දා කෙලෙන්නේ නැහැ. එහෙනම් ඕගොල්ලෝ අහලා ඇති කිඹුල් කඳුළු. ඒ කියන්නේ මෙයාලට රස දෙයක් දැක්කොත් දැන් අපිට කෙලෙනවා වගේ කන්න හිතුනොත් මෙයාලට කඳුළු වැක්කරෙනවා. ඒ කියන්නේ කඳුළු මොනවද දෙනවා? සතුටු කඳුළු. කිඹුලා කිරිමැටි ගිලින්නේ බඩගින්නටද? නෑ කිඹුලා කිරිමැටි ගිලින්නේ බඩගින්නට නෙමෙයි. ඒ කියන්නේ එයාට ආහාර බඩේ නෑ මුකුත්. එහෙමනම් එයාට වතුරේ සම්බතුලිතතාවය රැකගන්න, සම්බරතාවය රැකගන්න තමයි ඒ කිරිමැටි ගිලලා බර හදාගන්නේ. සමහර අය කියනවා මේ කිඹුලාට දිවක් නෑ කියලා. දැන් අර කට අරගෙන ඉන්නවනම් ඕගොල්ලන්ට බලන්න පුළුවන් දිව තියනවාද කියලා. දැන් බලන්න පුළුවන්. හැබැයි දිවක් පෙනෙන්නේ නෑ. ඔව්. එහෙමනම් දිව මේ ලොකුවට කට අරිනවා නම් එයාගේ උගුර මේ පේන්න අපිට. තව පේන්න ඕන. එහෙම පෙනෙන්නේ නෑනේ. එහෙමනම් මේ පොඩි දිවක් තියෙන දිවෙන් මේ උගුර තව ඇහෙනවා. හේතුව මොකද? මේගොල්ලෝ ගොඩාක් දඩයම් කරන්නේ වතුරේ. කට ඇරෙනකොට ඒ වතුර පෙවෙන නිසා තමයි මේ සීල් වෙනවා මේ පොඩි දිවෙන්. කට අරින හැම අවස්ථාවකම දිව සීල් වෙනවා මේ උගුර. මේ පපුත් සදක ලල්ලන්න ගැලවෙන මස් දෙන්න පොඩි අල්ලන්න පොඩ ආගෙම ටයිගර් කියන්නේ අපි යාට සිංහලෙන් කියන්නේ ව්‍යාඝ්‍රයා කියලා. එතකොට ටයිගර්ස්ලා ලංකාවේ නැහැ. ලෙපර්ඩ්ලා විතරයි ලංකාවේ. දැන් මේ කැට් ෆැමිලි එකේ වර්ග තියෙනවා ප්‍රධාන වශයෙන් 8ක්. ඒ අයගෙන් අනිත් හැමෝම ඉන්නේ රංචු වශයෙන්. හැබැයි මේ ලෙපර්ඩ්ලා විතරක් ඉන්නේ තනි තනියම. දැන් අපේ කැලෑවක ඉන්නවා නම් සාමාන්‍ය පිරිමි සතෙක් නම් වෙනම රේන්ජ් එකක් හදා ගන්නවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 25 වගේ. පුතාලා මේ මෙතෙත් ඇවිල්ලා බලන්න. කිලෝමීටර් 25 වගේ ඒක යා මාක් කරගන්නවා මුත්‍රා කරලා. ඊට අමතරව මේ කට්ටෙන් කට දෙපැත්තේ ශ්‍රාවයක්. ওই ශ්‍රාවයේ ගස්වල ගාලා මෙයාගේ බවුන්ඩරිය මාක් කරනවා. ගෑනු සතෙක් නම් කිලෝමීටර් 10 වගේ රේන්ජ් එකක් තමයි හදාගන්නේ. ඕකට පිටින් සතෙක් ඇතුළට එනවා නම් අරව ආග්‍රහණය වුණාම දැනෙනවා මේකේ ඉන්නේ දුබලේද ප්‍රබලේද. දුබලෙක් ඉන්නවා නම් කරන්නේ යා එතෙන්ට ඇවිල්ලා එලවනවා. ප්‍රබලෙක් ඉන්නවා නම් මග හැරලා යනවා. ගැහණු සත්තු පිරිමි සත්තු ඉන්නේ එකට ඉන්නේ මේට් සීසන් එකේදී විතරයි. සාමාන්‍යයෙන් මේ ෆැමිලි එකේ පැටියෙක් හම්බුනහම අම්මත් එක්ක ඉන්නේ උඩරිම අවුරුදු 1.5ක් නැත්නම් 2ක් වගේ කාලෙ. ඊට පස්සේ මේ කට්ටිය තනියම ජීවත් වෙන්න ආරිනවා. අර මේ පවුලේ අය කියනවානේ අම්මා විසින්ම පැටවුව ආහාරයට ගන්නවා කියලා. ඌසත් ඒ වගේනේ කැට් ෆැමිලි එකේ නිසා. ඒකට හේතුවයි කියලා දන්නවා.
මේ කට්ටිය ජීවත් වෙන්න ඕනේ තවත් සතෙක්ගේ ජීවිතයක් නැති කරලානේ, දඩයම් කරලානේ. එහෙනම් මේ කට්ටිය හොඳ ශරීර සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕනේ. පැටියෙක් ඉපදුනේ දවසේම අම්මට දැනෙනවා යාගේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා. සමහර වෙලාවට හැක්කෙන්නේ නැත්නම් කකුලක් කැල්ලන මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් අම්මා කරන්නේ එයාව ආහාරයට ගන්නවා. නැත්නම් කරන්නේ කිරි දෙන්න නැතුව ප්‍රතික්ෂේප කරනවා. දැන් ලංකාවේ වගේ නම් ගොඩක් වෙලාවට එහෙම වුණොත් වයිල්ඩ් ලයිෆ් එකට වගේ හම්බුනොත් අපට ගෙනත් දෙනවා. නැත්නම් වෙන්නේ යා වෙනස් සතෙක්ගේ ආහාරයක් බවට පත් වෙනවා. දැන් කැලෑවේ නම් මේ ඇයිට එක සැරයක් ආහාර අරගෙන මාස එකමාරක් ආහාර නැතුව ඉන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ කට්ටිය ගන්න ආහාර වලින් 75%ක්ම ශක්තිය බවට පත් වෙනවා. එතකොට මේ ඇයට වැඩිපුර කාලයක් ඉන්න පුළුවන්. දැන් අපි 3 වේලක් කනවානේ. අපි 3 වේලක් කෑවත් අපට ශක්තිය බවට පත් වන්නේ 3%යිනේ. හැබැයි අපේ ආහාර රටාව මේ ඇයට හුරු වුණොත් මොකද වෙන්නේ? අපි වගේම 3 වේලක් කන්න ගත්තොත් දවසට සතු 3 දිනක් කැලෑවේ නැති වෙනවා. ඒක නිසා තමයි මේ ඇයට කිඹුලන්ට අර වගේ ආහාර රටාවක් ලබා දෙන්නේ. හැබැයි අපි නම් මෙහි නමුත් අය මාස ගානම් බඩගින්න තියන්නේ නැහැ. අපි කැලෑවේ ගන්න එක සැරේ ගන්න මස් ප්‍රමාණය දවස් ගානට බෙදෙනවා. දවස් ගානට බෙදලා මේ ලෙපර්ඩ් කෙනෙකුට අපි දවසට දෙනවා කිලෝ 4ක්. ටයික කෙනෙකුට දෙනවා කිලෝ 6ක්. දැන් කැලෑවක නම් සාමාන්‍යයෙන් සත්ත්ව වර්ග 94ක් විතර වගේ ආහාරයට ගන්නවා. අපි මෙහි නම් දෙන්නේ බීෆ් දෙනවා, චිකන් දෙනවා. ඒ දෙක විතරයි දෙන්නේ. මේ කට්ටියන් දානික හොඳට ගස් නගින්න පුළුවන්. ඒ වගේම තමයි මේ අයට පීනන්නත් පුළුවන්. දැන් මේ කට්ටිය වතුරට කැමති නැහැ. නමුත් හොඳට පීනන්න පුළුවන්. හැබැයි ටයිගර්ස්ලට අනිවාර්යයෙන්ම වතුර ඕන. මේ ඉන්නේ බෙනි. එයා මී පැණි කන්න හරිම ආසයිලු. ඉතින් අපිටත් chance එක හම්බුණා එයාට මී පැණි කවන්න. මේම හැබැයි හොරකල් නෑ. ඔයගොල්ලෝ මතක තියාගන්න මෙයා මම කවදාකවත් රවට්ටන්නේ නෑ. කිසිම දවසක රවට්ටලා නෑ. මෙයා ළඟට ආවේ ආසම දේ මම දෙන්නම්. දැන් ඔයාලත් එක්ක අපි කතා කරමු මට හවල් දෙයක් දෙන්න කියලා මට ඉල්ලන්න තියෙනවා. හැබැයි මෙයාට එහෙම බෑ. එහෙමනම් මෙයා දැන් ඔය ඉතන කමරේදී තමයි මෙතන ගොඩක් වෙලා ඉඳලා මේ විදිහට වලහක් දකින්න හම්බ වෙන්න කිසිම දැනක් නෑ. ඔය වඩ දානවා ජීවිතේ. දැන් කම්මුලේ අත පියාගෙන අනේ අපෝ පැණි ඉවරයි කියලා කම්මුලේ අත පියාගෙන කම්මුලේ අත පියාගෙන අනේ අපෝ පැණි ඉවරයි කියන්නේ
මේ සමනල් ඉතින් යාළුවනේ ඔන්න ඔහොමයි අපි පින්නවල ගමන නිමා කරේ. ලස්සන අත්දැකීම් ගොඩකුත් එකතු කරගෙන අපි දැන් මෙතනින් සමවරගෙන යන්න යන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් කියනවා පින්නවල ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න. ඇවිත් පින්නවල අලි අනාථාගාරේ අලි බලලා පින්නවල සත්තු උද්‍යානයේ සත්තුන්ව බලලා සුන්දර පරිසරෙත් අත්විඳලා ඔයාලට හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලන්ට ජය. Thank you.